හරි. මේ තියෙන්නේ පුතේ සුබ පැතුම් පතක්. අපි ගානක් තියෙනවා පළවෙනි ගාන මේ පේපර් එකේ. පේපර් එක ඇවිල්ලා මොකද? සබ්‍රගම පළාත් පේපර් සෙට් එකේ මේල පළවෙනි ගාන B කොටසේ. හරි? අපි දැන් බලමු මොකද්ද මේක කියන්නේ කියලා. මෙතන අංශක 90 තියෙනවා. ආට පේනවා මේක කේන්ද්‍රික ඛණ්ඩයක් නේද? අපි ගාන කියලා බලමුකෝ. සුබ පැතුම් පතක් සකස් කිරීම සඳහා නාමලී විසින් සැකසූ කාඩ්බෝඩ් ආකෘතියක කොටසක් තමයි මේ රූපයේ තියෙනවා කියලා කියන්නේ. එහි අර්ධ වෘත්තාකාර කොටස. ඒ කියන්නේ මේක අර්ධ වෘත්තයක් වගන්න මොකක්ද අර්ධ වෘත්තයක් කියන්නේ? වෘත්තයකින් හරි අඩක්. මෙන්න අර්ධ වෘත්තාකාර. මේකේ මැද කේන්ද්‍රික ඛණ්ඩයක් කපලා ඉවත් කරනවා. මැද තියෙනවා වගේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකද්ද? එනේ වෘත්තයකින් කෑල්ලක්. හැබැයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ පුතේ වෘත්තයකින් මොකද්ද? කේන්ද්‍රයත් එක්ක අරයන් දෙකක් සහ ඡාප කොටසකින් වට වෙච්ච කෑල්ලක්. අන්න එහෙම කෑල්ලක් තමයි තියෙන්නේ. එතකොට කේන්ද්‍රික කෝණය කියන්නේ මෙතන හැදෙන කෝණයට. මේක දීලා තියෙන අංශක කියලා 90යි. අපි සාමාන්‍යයෙන් 90 දාන්නේ මෙහෙම නේද? මේක මෙහෙම තමයි පෙන්නලා තියෙන්නේ. ඒ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය බලන්නකො කීයද? සෙන්ටිමීටර 7යි. ඊට පස්සේ මේ අර්ධ වෘත්තයේ අරය වාර කියනවා මේ අරය කියන්නේ කේන්ද්‍රයේ සිට පරිධියට තියෙන දුර. එයා 14යි ලු. ඔන්න ඔය ටික තමයි අපිට දීලා තියෙන්නේ. පළවෙනි එකෙන් අහනවා මොකක්ද අහන්නේ? අර්ධ වෘත්තයේ විස්කම්භය. එහෙනම් විස්කම්භය කියන්නේ වෘත්තයක මොකද්ද? අරයන් දෙකක් නේද? කේන්ද්‍රේ කපාගෙන අරයක් ඇන්දොත් එහා පැත්තේ පරිධිය දෙක යා කරලා එයාට අපි කියනවා විස්කම්භය. එහෙනම් විස්කම්භය වෙන්නේ මේකේ මොකද්ද? මෙතන ඉඳන් මෙතෙන්ටම මේ කෑල්ල 14යි නම් මේකත් 14යිනේ. එහෙනම් 14 දෙකෙන් වැඩි කරා නම් ඔයාට එනවා මොකද්ද? 28යි සෙන්ටිමීටර් කියලා විස්කම්භය. හරි? හරි. දෙවෙනි එකෙන් මොකක්ද දාන්නේ? දෙවෙනි එකෙන් අහනවා මැද ඇති කේන්ද්‍රික ඛණ්ඩය. මේ තියෙන මැද මෙන්න මේ කෑල්ලයි. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. හොඳට මතක තියාගන්න පුතේ. පරිමිතිය කියන්නේ කිසියම් රූපයක මොකද්ද? වටේ දිග. එහෙනම් අපි පරිමිතිය හොයනවා නම් මෙයාගේ මොකද්ද? අපි පටන් ගත්තා කියන්නකො මෙතනින් මේ දිග ගන්න වෙනවා මෙතෙන්ට. මෙතන ඉඳන් මෙතෙන්ට ගන්න වෙනවා. ආයේ මේක. දැන් අපි දන්නවා මේ කේන්ද්‍රය නම් මොකද කේන්ද්‍රික ඛණ්ඩයක් නේ. එහෙනම් මෙයා 7යි නම් මෙයත් 7යි. පරිමිතිය හොයන්න අපිට මේ කෑල්ල ඕනේ නේද? ඒ කෑල්ල දැනගන්න බෑ පරිමිතිය හොයන්න. එහෙනම් අපි ඒ කෑල්ල දැනගන්න දීලා නැහැ. අපිට ක්‍රමයක් තියෙනවා මොකද්ද? ඔය තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක අපි දන්න වචنين කිව්වොත් පුතා ඡාප දිග. අපි ඡාප දිග හොයන්නේ කොහොමද? අපි ඡාප දිග හොයන්නේ මෙන්න මෙහෙම. ඡාප දිග සමානයි 25r. ඒ මොකද්ද මුළු වෘත්තයක් තිබුණා මෙන්න මෙහෙම. මේ මුළු වෘත්තයක් තිබ්බනම්. එතන වෘත්තයක් නෑනේ. තියෙන්නේ අංශක 90ක්. මොකෙන්ද? අංශක 360න් 90ක්. මේක වටේම 360ක් තියෙනවා මෙහෙම බැලුවොත්. ලක්ෂයක් වටා 360යිනේ. ඒතර 90ක් කියන්නේ අපි දන්නවා 4න් එකක්. කෙලින්ම 4න් එක දාන්න පුළුවන්. මම ඉතින් තේරෙන්නත් එක මෙහෙම කරේ. එහෙනම් අපි දැන් ආදේශ කරමු. 2 කියන්නේ ඉලක්කමක්. 5 යගේ අපි ගන්නව නේද? 7න් 22. එහෙම නැත්නම් 22 බෙදීම 7. R කියන්නේ අරේ මෙන්න අරේ කේන්ද්‍රයේ සිට පරිධියට තියෙන දුර 7යි. වැඩි කරන්න ඕන දැන් 4න් 1. 7ට 7 නම් කැපෙනව නේද? 1යි 1යිනේ. 4 එකපාර කැපෙන්නේ නැහැ දෙකෙන් පුළුවන් 2යි 2 ඒවා 1යි. යට තියෙන දෙකත් එක මේ උඩ තියෙන 22කින් පුළුවන් ආයෙ දෙකට කපන්න නේද? 2 ඒවා 1යි 2 ඒවා 11යි. එහෙනම් මේ කෑල්ල කීයද? සෙන්ටිමීටර 11යි. මෙයා සෙන්ටිමීටර 11යි. දැන් ඔයාලට පුළුවන් පරිමිතිය හොයන්න කොහොමද? පරිමිතිය සමානයි 7 ධන 7 ධන 11. 7යි 8යි 14යි 14යි 11යි කියන්නේ පුතා 25යි. අන්න මේකේ වටේ දිග සෙන්ටිමීටර 25යි තමයි ඒකේ තේරුම. 3 අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය අහනවා. ඒ කියන්නේ අර්ධ වෘත්තාකාර කොටස කියන්නේ මේක.
දැන් මේකත් එක්ක තමයි ගන්න ඕන. අර්ධ වෘත්තාකාර කොටස මේ කෑල්ලේ උන්නේ. එහෙනම් අපි දන්නවා මොකද්ද? තුන්වෙනි එක. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය හොයන්නේ කොහොමද? අපි වෘත්තයකින් කෑල්ලක් නේද? එහෙනම් වෘත්තයක හොයන්නේ පුතේ 5r වර්ගය. අර්ධ වෘත්තයක් කියන්නේ භාගයක් වෘත්තයෙන්නේ. එහෙම නැත්නම් අපි අර ක්‍රියාව ක්‍රමයට මොකද්ද? 360න් මෙතන අංශක 180ක් තියෙන්නේ. මේක තමයි ඔය භාගෙ වෙන්නේ. මේ 1යි 2යි. එහෙනම් අපි කෙලින්ම භාගෙන් වැඩි කරමු. දැන් මෙයාගේ යගේ දන්නවා 22 බෙදීම 7. අර එයාගේ කීයද? එයාගේ අර 14යි. මේ තියෙන්නේ 14යි. වර්ගය නිසා දෙපාරක් වැඩි වෙන්න ඕනේ එකම ඉලක්කම. දැන් භාගෙන් වැඩි කරන්න ආයේ මේ භාගෙ තියෙන්න ඕන දෙක තියෙන්න ඕන 7 කෙලින්. 2 ඒවා 1යි 2 ඒවා 11යි. 7 ඒවා 1යි 7 ඒවා 2යි දැන් යට මොකුත් නැහැ එක විතරයි තියෙන්නේ. ඒ නිසා උඩ ටික වැඩි කරලා ගමු. 11 සරක් 2 කියන්නේ පුතේ දෙවරක් 14 ගමුකෝ අපි. දෙවරක් 14 28යි. ඒ 28 ආයෙ 11න් වැඩි වෙන්න ඕන. 28මයි ආයෙත් 28. මේවා ඉතින් පුළුවන් වලට නේද? 8යි 308. 308ක් එනවා. මොකද්ද? වර්ගඵලය කොහේද? අර්ධ වෘත්තාකාර කොටසේ. එහෙනම් 308යි වර්ගඵලයක් නිසා මේකට වර්ග සෙන්ටිමීටර් දාන්න ඕන. පැහැදිලිද? එහෙනම් මුළු මේ වෘත්තයේ 308යි. අවසාන කැලලක් බලමු නේද? ඒකත් කියන හැටි බලමු ඉඳ ඇති වෙන්නේ. එයා කියනවා මැද ඇති කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සොයා. එහෙනම් ඔයාට මෙයාගේ වර්ගඵලය කියන්නේ පුතා අතට අහු වෙන ප්‍රමාණය. මෙන්න මේක නේද? දල වශයෙන් අපිට තේරෙන්න කිව්වොත් මේ ප්‍රමාණය අපිට මේක නේද? කේන්ද්‍රික ඛණ්ඩයක් මේක හොයන්න ක්‍රමයක් තියෙනවා. අපි එයා හොයන්නේ. එයා සොයා කියනවනේ. සොයා එකක් කියලා ඉන්නේ. සොයා එය කපා ඉවත් කළ පසු මේක කපලා අයින් කරනවලු. ඉතිරි කොටසේ වර්ගඵලය අහනවා. එහෙනම් පුතා ගන්නවා ඉතිරි කොටසෙකුත් මෙන්න මේ පාටින් ගමු නේද? මෙන්න මේ කෑල්ල තමයි ඉතිරි වෙන්නේ. කොයි කෑල්ලද? මෙන්න මේ කෑල්ල. ඔය ඔන්න ඔය කෑල්ල තමයි ඉතිරි වෙන්නේ. නිල් පාටින් තියෙන්නේ. එහෙනම් ඒ කෑල්ල දැනගන්න අපි මොකද්ද? හැබැයි අපිට මෙහෙම පුළුවන්. මොකද ඔය ඉතිරි වෙන කෑල්ල දිහා බැලුවොත් ඕකට නමක් නෑ. නමක් නෑ ඕකට. හැබැයි අපි දන්නවා මේ තියෙන්නේ පුතේ අර්ධ වෘත්තයක් නේද මේ අර්ධ වෘත්තයේ කේන්ද්‍රික කියන්නේ අර්ධ වෘත්තයේ වර්ගඵලයෙන් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අයින් කරා නම් ඉතුරු කැලේ එනවා නේද අපි දන්නේ මේ වගේ හැඩතල ගන්නේ අපි දන්නේ කල රූප ගන්නේ අපි දන්නේ ඒ නිසා අපි දන්නේ මේ වගේ හැඩයක් අපි දැනගෙන නැහැ ඒ නිසා අපිට පුළුවන් අපි දන්න විදිහට අර්ධ වෘත්තයේ කේන්ද්‍රික වර්ගඵලයෙන් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අඩු කරා නම් පුතා උත්තරේ එනවා අපි මොනවා කරන්නත් මේක හොයන් ඉන්න වෙනවා. ඇයි? මේක දන්නවා දැන්. මුළු මේ තියෙන අර්ධ වෘත්තයේ වර්ගඵලය දන්නවා. එහෙනම් අපි කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයමු. ඒකත් මේ විදිහම තමයි 5r වර්ගයේ මුළු වෘත්තයක් තිබ්බනම් දැන් තියෙන්නේ මෙතන කීයද වෘත්තය? 4න් එකක්. 360 අපි දැම්මනේ 360න් 90 කියන්නේ 4න් එකක් කියලා දන්නවා දැන් ඔයාලා නේ. නම් 22 බෙදුව 7න් r කියන්නේ කීයද පුතා? ඒකේ 7යි. වර්ගය නිසා දෙපාරක්. 4න් 1යි. දැන් සුළු කරමු බලන්න 7ට 7 කැපිලා යනවා 1යි. 4 කැපෙනවා 2යි මෙයාට 11යි. දැන් මාර වැඩි ආයේ 2 කැපෙන්නේ නැහැ නේද යට තියෙන. උඩ තියෙන 11 සරක් 77යි බෙදන්න තියෙනවා 2කින්. යට 2 තියෙනවා. අපි 77 2කින් බෙදුවම පුතා බලන්න 38.5ක් එනවා වර්ග සෙන්ටිමීටර්. එහෙනම් දැන් අපිට පුළුවන් 4 වෙනි කැලේට පටන් ගත්තේ ඈ. ඉතිරි කොටසේ වර්ගඵලය අපි ඕක යහන්නේ. ඉතිරි කොටසේ වර්ගඵලය පුතා හොයන්න පුළුවන් කොහොමද? අර්ධ වෘත්තයේ වර්ගඵලයෙන් අඩු කරනවා කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. අර්ධ වෘත්තයේ වර්ගඵලය අපි හෙව්වා 308යි. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 38.5යි. දැන් අඩු කරලා බලන්න පැත්තට. 38.5. පේනව නේද? 38.5. අපි පැත්තට අඩු කරලා බලමු නේ. 308න් අඩු කරමු 38.5. මේව තමයි ලියන්න ඕන. දන්නවනේ? මෙතන බිඳුව පාර ගියාම 5යි මෙතන දැන් 7 තියෙන්නේ නේ 17 වෙනවා 17න් 8ක් ගියාම 9යි මෙතන තියෙන කීයද දැන් 9 9න් 3ක් ගියාම 6යි මෙතන 269යි නේද 0.5යි අන්න පුතේ 269යි 0.5යි මොනවද
වර්ග සෙන්ටිමීටර. ඉතින් ඔය ලකුණු 10ක් ගන්න පුළුවන් ගාණක් පුතා. හරිද? ඒ නිසා හැමෝම ඔය වර්ගඵලය, පරිමිතිය නේද? ඡාප දිග, කේන්ද්‍රික ඛණ්ඩ, අර්ධ වෘත්ත, අංශක 45 කෑල්ලක් වෘත්තේ. අන්න ඒ වගේ දේ ගැන පොඩ්ඩක් අවබෝධයක් ගන්න වෙනවා. වටේ දිග නේද? මේ පරිමිතිය කියන්නේ වෘත්තේ මේ වක්‍ර රේඛාවේ දිග හොයන්නේ 2πr වල. වර්ගඵලය වෙන්නේ පරිවාර වර්ගයෙන්. ওই දෙක තමයි අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ওই දෙක මතක තියාගත්තොත් කඩලව ගන්න නැතුව ඔයාලට හොඳ ලකුණකට යන්න පුළුවන්. ඒ ලකුණු 10ම ගන්න පුළුවන්. මොකද සාමාන්‍ය බෙරටත් මේකෙන් ලකුණු 10ක් එනවාමයි. වර්ගඵලය සහ පරිමිතිය. හරි? right.